Kamu sini, kamu sini. Emission. ඊශ්‍රායලයේ අගනාගරයේ ජෙරුසලම දිස්වන විදිය මේ බලන්න කෝච්චි වැඩ කරනවා. අද දිනේ යුද්ධය පටන් අරන් පස්වන දිනය වෙන විට කෝච්චි වැඩ කරනවා. කිසිදු ප්‍රශ්නයක් නැහැ. කඩ සාප්පු ඇරලා තියෙනවා. ජන ජීවිතය සාමාන්‍ය පරිදි තියෙනවා. ඔයගොල්ලෝ දන්න මාධ්‍ය බලපුවාම hina යනවා. මාධ්‍ය ලංකාවේ මාධ්‍ය කියන දේවල් දැක්කහම ඒ මුස්ලිම් අන්තවාදීන්ට පක්ෂපාතී මිනිස්සු තමයි ඒ විදිහට කතා කරන්නේ. මේ ඉතින් පාසල් නම් තවදුරටත් වහලා තියෙනවා. රජයේ ආයතන වහලා තියෙනවා. නමුත් ඉතින් ජන ජීවිතය සාමාන්‍ය පරිදි. ආයිබෝන් සුපුරුදු වැඩසටහන ලකී ඊශ්‍රායල් ඉඳලා. ඉතින් ඊශ්‍රායල් කිව්වම ඔයගලන්ට මතක් වෙන්නේ මේ යුද්ධය. ඇත්තරම යුද්ධය ආරම්භ වෙන්නේ පෙබරවාරි 28. දැන් අද සෙනසුරාදා හරියටම සතියක් ගෙවලා ඉවරයි. ඉතින් මේ කාලය තුලදී ඇත්තටම මුළු ලෝකෙම අවධානය යොමු වෙලා තිබේ ඊශ්‍රායලය, ඇමරිකාව සහ ඉරානය කියන මේ රටවල් තුනට. ඉතින් මේ වකවානුව තුලදී සිදුවුණු සිදුවීම් හැම කෙනාම දන්නවා. හැබැයි මේකේ බොරු වාර්තාකරණය මුහුණු පොත හරහා සහ සමහර YouTube නාලිකා හරහා මේ බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා. දැන් මම ඉන්නේ ඊශ්‍රායලයේ. ඒ වගේම අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන් ශ්‍රමිකයන් 30000කට ආසන්න පිරිසක් ඊශ්‍රායලයේ සේවය කරනවා. මේ සතිය තුල ඕගොල්ලෝ දන්නා ධර්ම ගැටුම් ඇති වුණා ඊශ්‍රායලයේ ඉරානයේ අතර. හැබැයි මේ 30000 එකදු ශ්‍රී ලාංකිකයටවත් සීරිම් තුවාලයක්වත් උන්නේ නැහැ. ඉතින් මේ බරු ප්‍රවෘත්ති දාන මම දැක්කම තෙලව විනාශය, ජෙරුසලම විනාශය වගේ දේවල් ප්‍රවෘත්ති දානවා. ඉතින් ඒවා බොරු. ඒවට රැවටෙන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද සමහර ප්‍රධාන නාලිකාවල හිටන් මේක වැරදි පුවත් මවනවා. ඉතින් කියන්න ඕන දැන් මේ ඊශ්‍රායලයේ පේජ් කරන සහ මුහුණු පොතේ ගොඩක් අය මේකේ නිවැරදි තොරතුරු දානවා. මොකද යම්කිසි බෝම්බයක් පතිතුනොත් යම්කිසි ප්‍රදේශයකට කොහේ හරි අපේ ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා. සමහරට වීඩියෝ එකක් ඒගොල්ලෝ ගන්නවා, නැත්නම් තොරතුරු වාර්තා කරනවා කොහොම හරි. ඉතින් ඒ නිසා නිවැරදි තොරතුරු නෙමෙයි ගොඩක් ඔය මාධ්‍ය හරහා යන්නේ. එහෙම තියෙද්දි ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ ජාත්‍යන්තර මුහුදේ අපේ මුහුදු සීමාවෙන් ඔබ්බේ ඉරාන නැවකට ගැහුවා. ඊට පස්සේ තව නැවක් හිටපු ඉරාන ජාතිකයන් බේරගත්ත නැව රජයේ බාරයට ගත්තා. මේක තරහා ඔයගොල්ලෝ දන්නවා මේ විපක්ෂයේ ඇත්තට විපක්ෂ නායකතුමා ඊළඟ ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න කෙනා පාර්ලිමේන්තුවේදී කතා කරපු විලාස දැන් මේකට ගහපු බෝම්බ මොනවාද දාන්නේ දැනගෙන හිටියේ නැද්ද, රේඩාර් වලට වැදුන්නේ නැද්ද, දන්නේ නැද්ද? දැන් මහා ගැලපෙන්නේ නැති ප්‍රශ්න ගොඩක් ඇහුවා. ඉතින් මේ අපේ රටේ විපක්ෂ නායකතුමාද කියලා හිතෙනවා. ඉතාමත්ම සාමකාමී. කියන්නේ ඒ රටවල් අතර යුද්ධයක් තිබුණා. මේක සම්මුති දින ජාත්‍යන්තර සම්මුතියට වලට අනුව ඒ වගේ මොහොතේදී මොන රටේ මිනිස්සුද මොන ජාතියේ මිනිස්සුද කියන එක අදාළ නැහැ. ඒක අපේ රටේ වගකීමක්, යුතුයකමක් මේ මිනිස්සුන්ව බේරගන්න එක, මේ මිනිස්සුන්ට උදව් කරන එක. ඉතින් ඒක කරා අපේ රජයේ මැදිහත් වෙලා ඉතින් මේක හරහා දැන් මේ දේශපාලනය කරනවා. දැන් විපක්ෂය මේකෙදි ලොකු අර්බුදයක් නිර්මාණය කරන්න හදනවා. මේ ඇමරිකාවේ ජනාධිපතිට බයිනවා අර රෝහිත අබේගුණවර්ධන කියන මේ මම දන්නේ අධ්‍යාපනයේ මිනිහගේ කොතන තියනවාද කියලා ඔය මිනිහා එන තඩි ගොඩෙක්
රෝහිතා මේගුණවර්ධන ඉතින් අපේ ලංකාවේ කව හැම කෙනාම දන්නවා මේ කෝච්චි වල මාල කඩපු මිනිහෙක් කියලා. ඉතින් මේ මිනිහා ඩොනාල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයාට දොස් කියලා. ඉතින් කොච්චර මෝඩ වැඩක්ද. මුජිබුර් රහමන් කොහෙද ඉන්නේ? මුජිබුර් රහමන් ඉන්නේ සමගි ජන බලවේගයේදී. සමගි ජන බලවේගයේ ඉන්න මුජිබුර් රහමන් මිනිහා දැන් අන්න මුස්ලිම් අන්තවාදීන් එක්ක එකතු වෙලා මේ උද්ඝෝෂණ කරනවා. ඇමරිකාවට විරුද්ධව මේ යුද්ධයට විරුද්ධව ඊශ්‍රායලයට විරුද්ධව මොකද්ද දැන් ඔයගොල්ලන්ට මතක ඇති ඔය වෙලිය අවස්ථා කිහිපයකදීම කිව්වා පාර්ලිමේන්තුව පිටදී කිව්වා ඊශ්‍රායලයට ශ්‍රමිකයන් එවන්න එපා කියලා. එහා ඊශ්‍රායලයට ශ්‍රමිකයන් එවන්න එපා කිව්වට අපේ රජයේ කිව්සුම අසං කරා. අපේ රජයේ ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් එවුවා. මොකද ඒ කාලේ 3500ක් වගේ ප්‍රමාණයක් තමයි ඊශ්‍රායලයේ හිටියේ. දැන් 30000කට ආසන්න පිරිසක් ඊශ්‍රායලයේ ඉන්නවා. ඉතින් තවත් විශාල පිරිසක් ඉන්න බලාගෙන ඉන්නවා. ඉතින් හොඳ වැටුපක් ගන්න පුළුවන් රටක්. ඉතින් මේ මුජිබුර් රහමන්ලා මොකද්ද මේ වෙලාවේ කරන්නේ? මේ රටවල් තුන අතර යුද්ධයක් තියෙද්දී දැන් අර ඉරාන මිනිස්සු බේර ගන්නවානේ. ඒ බේරගත්ත එක මේක දේශපාලනයට අරන් යන්න ඕනේ නෑනේ. ඕගොල්ලෝ දන්නවා විපක්ෂයට මේ රජයට විරුද්ධව කතා කරන්න මාතෘකාවක් නැහැ. මේ රජයට විරුද්ධව හඬ නගන්න මාතෘකාවක් නැහැනේ. දැන් මේ වගේ වෙන රටවල් වල යන ප්‍රශ්න හරි අදලා අරගෙන අපේ රටේ කතා කරනවා. දැන් මේ උද්ඝෝෂණ කරන්නේ කාගේ උමනාවටද? මේ මුස්ලිම් අන්තවාදී. මුජිබුර් රහමන් කියන්නේ මුස්ලිම් අන්තවාදී. මේකට ඕන මොන ක්‍රමයකින් හරි බලයට එන්න. දැන් ඉතින් ඔව්වා මුජිබුර් රහමන් ඔය කීප දිනක් අර මුස්ලිම් අන්තවාදී කීප දිනක් අරන් ඇවිල්ලා ඒ පාරේ කෑ ගැහුවට මම හිතන්නේ මේ ලෝකේ ඇමරිකාවත් ඊශ්‍රායලවත් මේවා ගණන් ගනී කියලා. මේ වගේ පිස්සෝ ඉන්නවා කියලා මේ මිනිස්සු දන්නවා. නමුත් අපේ රජයේ මේ රජයත් එක්ක ගනුදෙනු කරනවා ශ්‍රමිකයන් එවනවා. ඉතින් මේ රජයනොත් අපේ ශ්‍රී ලාංකිකයන් ගන්න බලාපොරොත්තු වෙනවා ගත්තා. ඉතින් අපි 30000ක් මේ සේවය කරනවා. දැන් මුජිබුර් රහමන්ලා වගේ මිනිස්සු නිසා ඉදිරියේදී අපේ රටේ දැන් අපිටත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. රැකියා අර්බුදයක් එන්න පුළුවන්. අපේ රැකියාවලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එන්න මිනිස්සු විශාල පිරිසක් බලාගෙන ඉන්නවා ඊශ්‍රායලයේ හොටෙල් ශේෂ්ත්‍රයේ සාතු සේවයට සහ විවිධ ශේෂ්ත්‍ර වලට එන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ මේ බලාපොරොත්තු විඳ වැටෙන්න පුළුවන් නේද? මේ මුජිබුර් රහමන් ඇතුළු මේ මුස්ලිම් අන්තවාදීන් නිසා. ඉතින් මේ ඒ රටවල යුද්ධ කරන ප්‍රශ්න මොකටද ඇදලා ගන්න අපේ රටට? කිසිම දෙයක් නැහැ. මොකටද අපි දැන් ඌ කෑ ගැහුවා කියලා ඇමරිකාවේ ජනාධිපති ඕක නතර කරනවද? ඊශ්‍රායලයේ අගමැති ඕක නතර කරනවද? මහා මෝඩ 70නේ. මහා මෝඩ 70. යකෝ අපේ රට යන්තම් මේ ආර්ථිකේ වැටිලා තිබිලා යන්තම් මේ නැගිටින වෙලාවේ සංචාරක කර්මාන්තේ සවිදේශගත ශ්‍රමිකයන්ගෙන් අපේ රට නැගිටීගෙන එන වෙලාවේ තොපි පාරක් නැග තොපේ දේශපාලන අරමුණු වෙනුවෙන් මහා කාලකන්ණි තුප්පහයි වැඩ කරන්න එපා යකෝ. තොපි හොරා කාලා තොපි ඕන තරම් සල්ලි හම්බ කරගෙන තියෙනවා. ඉතින් තොපිට අර දුප්පත් මිනිස්සු මේ රටකට ගිහිල්ලා කීයක් හරි හම්බ කරගන්න එක තොපිට එහෙම වැඩක් නැහැ. අපිට හෙන ගැහලා ගියත් කමන්න තොපිට ඕන බලේ. යකෝ මේ වෙලාවේ උඹලට තියෙන්නේ විපක්ෂයට තියෙන්නේ රජයට සහයෝගය දීලා මේ ප්‍රශ්නේදී අපේ රට ජාත්‍යන්තරයට අරන් යන්නේ. අපේ රටේ දැනට ජාත්‍යන්තරයට ගිහින් තියෙන අපේ රටේ ජනාධිපතිවරයා කරපු මේ ක්‍රියාව. මොකද ඊටාම මානුෂික මෙහෙයුමක්. මානුෂීය විදියට මිනිස්සුන්ව බේරගත්ත එක. මම හිතන්නේ ඇමරිකාවත් ඊශ්‍රායලවත් මේකට තරහ වෙයි කියලා අපිත් එක්ක මේ දේ කෙරුවට. මොකද මේ රටවල් වලත් දන්නවා මේ සම්මුති මේ ජාත්‍යන්තර සම්මුති මේ ජාත්‍යන්තර මුහුදේ නැත්තම් මුහුදේ අතරමං වුණාම ඒ ළඟම රටෙන් උදව් උපකාර කරන්න ඕන කියන දේවල් මේ රටවල් වල දන්නා. මෝඩ මිනිස්සු නෙවෙයි මේ වගේ ඉන්නේ. ඒ හින්දා මේ මිනිස්සු බේරගත්තා කියලා කිසිම අමනාපයක් අපිත් එක්ක වෙන්නේ නැහැ. හැබැයි දැන් අමනාපයක් ඇති කරන්න හදන්නේ කවුද? මේ මුස්ලිම් අන්තවාදී. පාර්ලිමේන්තුවේ කෑ ගහනවා, සමගි ජන බලවේගයේ කෑ ගහනවා, ඔය නෑ මොලයා කෑ ගහනවා, පිස්සෝ ටිකක් කුලප්පු වෙලා මේක මහා මේ ප්‍රශ්නයක් විදිහට අරන් ලෝකෙට යන්න හදනවා. ඉතින් අපේ ඊශ්‍රායලයේ විදේශගත ශ්‍රමිකයෝ 30000ක් ඉන්නවා. ඉතින් අපේ පවුල් වල කට්ටිය උඹලා ගැන බලාගෙන ඉන්නේ. මොකද දැන් ඊශ්‍රායලෙත් ඉන්නවා. උඹලට කඩේ යන මම හිතන සමගි ජන බලවේගයේ දෙන්නෙක් ඉන්නවා. පොහොට්ටුවේ දෙන්නෙක් විතර තමයි ඉන්නේ. ඒ 4 දෙනා ඇරෙන්න ඊශ්‍රායලයේ ඉතුරු ශ්‍රමිකයෝ සියලු දෙනාම මේ රජයත් එක්ක ඉන්නේ. ඒ වගේම විශාල පිරිසක් ඊශ්‍රායලයට එන්න ඉන්නවා බලාගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් ඉන්නේ රජයත් එක්ක. හින්දා උඹලට
වැඩි කල් යන්න හම්බෙන්නේ නැහැ. වැඩි කල් ඔය මුස්ලිම් අන්තවාදී පෝෂණය කරලා පාර දාලා කෑ ගහන්න හම්බෙන්නේ නැහැ. උඹලට ඒ අයගෙන් පිළිතුරු හම්බෙයි. ඉතින් බලාගෙන හිටපල්ලා. බොහොම ස්තුතියි. නැවත හම්බෙමු.